ඒතර මේක දැන් හැමෝම කියන්න පුළුවන් මේ ප්‍රොමෝෂන් එකක් යන්නේ මේ වාගේ මේ වෙළඳ නාමය පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න යන්නේ කියලා. අපි ඉන්නේ පීක් එකේ. අපිට ප්‍රොමෝට් කරන්න දෙයක් නැහැ. රයිට් ඉතින් අද අපි ඇවිල්ලා තියෙන්නේ මාලබේ නගරයට. ඉතින් මාලබේ නගරයට ආවට පස්සේ අපිට හම්බ වුණා විශේෂ තැනක්. පොඩි වැඩ කටයුත්තක් කරගෙන යනවා. අද ඒක මොකක්ද කියලා දැනගන්න අපි ආවා අග්නි ආයතනයට. ඉතින් අග්නි ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය ළඟ තමයි මම ඉන්නේ. අපි බලමු මොකක්ද එතන වෙන්නේ කියලා. මෙතන ඉන්නවා ආයතනයේ අධිපතිතුමන් මිස්ටර් මනීෂ්. අයිබෝන්. අයිබෝන්. එතන ආයේ මොකද්ද මෙතන මේ වෙන්නේ කියලා බලන්න. දැන් මේ මාලබේ නගරේ ඇවිදගෙන යනකොට විවිධ වැඩ කටයුතු මේ දවස්වල මේ ප්‍රශ්න ඔක්කොමත් එක මොකද්ද මේ ඔයා කරන්න හදන වැඩේ? අපි කරන්න යන්නේ මේ තියෙන අධික රස්නෙත් එක්ක පාසල් ළමුන්ට අමාරු තත්ත්වයක් තියෙනවා පාරේ ඇවිදලා යන්න ඉගෙනීම් කටයුතු කරන්න. ඉතින් ඒ නිසා අග්නි විසින් අපි දෙනවා ළමුන් 10000කට ජීවනි සහ වතුර බෝතල්. අපි මේ වැඩපිළිවෙල කරගෙන යන්නේ සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් ආයතන බ්‍රිගේඩ් එකත් එක්ක එකතු වෙලා අද චිත්තම්පල මේ ගාර්ඩනර් මාවතේ සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් බ්‍රිගේඩ් එකේ හෙඩ් ඔෆිස් එකේදී අපි 3 ඉඳන් 5 වෙනකන් වතුර බෝතල් බෙදා දීම, ජීවනී බෙදා දීම සහ ගත සිත දෙකම නිවන. අපි මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් බලංගොඩ කස්සප හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරනවා. ඒකෙදී අපි කරන්නේ ගත වතුර වලින් ජීවනි වලින් නිවන ගමන් සිත මෙඩිටේෂන් එකෙන් කොහොමද පොඩි කාලයක් ඇතුළත සමාධියකට සමවදින්නේ කියන එක තමයි මේ අපි කරගෙන යන්නේ. ඒ වැඩේට ලෑස්ති වෙන ගමන් තමයි මේ ඉන්නේ. හරි ඉතින් දැන් මේ එක එකනා එක එක වැඩ කරනවානේ. දැන් ඇයි ඔයාට හිතුනේ මේ පාසල් ළමුන් වෙනුවෙන් මේක දෙන්න ඕනේ කියලා? අපේ උතුරු නැගෙනහිර පළාත් වලට ෆිල්ටර් වතුර දෙන්න ප්‍රොජෙක්ට් එකක් තමයි අපි මුලින් පටන් ගත්තේ. ඒකට ආරම්භයක් විදිහට තමයි මේ පවතින රස්නයත් එක්ක මොකද දරු පරපුර තමයි අපේ අනාගතය කියන්නේ. ඉතින් ඒ නිසා මුලින්ම අපි රටක් හදන්න කලින් අධ්‍යාපනය දරුවෝ හදලා මුල සිට පටන් ගන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි අපි මේක මේ ඉස්කෝල වලින් පටන් ගත්තේ. ඒතර මේක දැන් හැමෝම කියන්න පුළුවන් මේ ප්‍රොමෝෂන් එකක් යන්නේ මේ වාගේ මේ වෙළඳ නාමය පොඩ්ඩක් ප්‍රොමෝට් කරගන්න යන්නේ කියලා. ඒකට මොකද්ද දෙන්න තියෙ උත්තරේ? අපි ඉන්නේ පීක් එකේ. අපිට ප්‍රොමෝට් කරන්න දෙයක් නැහැ. අපි ඔෆර් එකක් දුන්නාම මෙතන චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පොලිමට මිනිස්සු එන්නේ. ඒතර මේ කරන්නේ අපෙන් වෙච්ච නැති සේවයක් රටට කරන්න තමයි මේකේ බලාපොරොත්තුව. ඒ කියන්නේ වගකීමට එහා ගිය වගවීමක්. වගවීම සමාජ සත්කාරයේ අග්නි වෙතින් මේ අපි පටන් ගත්ත පොඩි වැඩක් ඉස්සරහට ගොඩක් රටට සේවයක් වෙන දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා. වගවීමත් එක්ක එකතු වෙන්න පුළුවන් ඕනෙම කෙනෙකුට. රයිට් එහෙනම් ඉතින් අපි ආරාධනා කරන හැම කෙනෙක්ටම වගවීමත් එක්ක එකතු වෙන්න. මේක සමාජය වෙනුවෙන් කරන වගකීමක් නෙමෙයි. මේක අපේ වගවීම. ඒ හින්දා අපි ලෑස්ති වෙලා ඉන්නවා අද දවසේදී. ඉතින් අපි එතනටත් ගිහිල්ලා අපි බලමු මොකද එතන වෙන්නේ කියලා. මේ වැඩේ හරියටම වෙනවද කියලාත් අපි බලන්න එපා. එකතු වෙලා ඉන්න. හරි අපි ඔන්න පොරොන්දු වෙච්ච විදිහටම මාලබේ පරිශ්‍රයේ ඉඳලා දැන් අපි ඇවිල්ලා ඉන්නේ මෙතන සෙන්ට් ජෝන්ස් ඇම්බියුලන්ස් ශ්‍රී ලංකා ආයතනයේට. ඉතින් ඒගොල්ලොන්ත් එක්ක සමගාමීව තමයි අපි අද මේ පාසල් ළමුන් වෙනුවෙන් ජීවනී බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඉතින් අග්නි ආයතනයත් එක්ක එකතු වෙලා මේ වගවීම ප්‍රොජෙක්ට් එක කොහොමද වෙන්නේ කියලා අපි අතුලට ගිහලා බලමු. කොහොමද මේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ කියලා. අද දවසේ මම හිතන්නේ පාසල් 15කින් පමණ සිසුන් සහභාගී වෙනවා අද මේ වැඩේට. ඊට අමතරව දෙමව්පියන් එතකොට ගුරුවරුන් මේ සියලුම දෙනා අද දවසේදී සහභාගී වෙනවා. අපිත් එක්ක එකතු වෙනවා මේ අග්නි වගවීම ප්‍රොජෙක්ට් එකත් එක්ක. ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් අත්වල බැඳ ගන්න පුළුවන්කම තියෙනවා අපිත් එක්ක ඇවිල්ලා මේ වැඩසටහන අපේ පළමු අදියර පමණයි. ඉතින් අපි ඇතුළට ගිහලා බලමු ඇතුළේ මොකද වෙන්නේ කියලා.
හරි ඉතින් අපි උදෙම්ම කතා වුණා අපි අද මාලබේ ප්‍රදේශයේ ඉඳලා අග්නි අපේ ටීම් එකත් එක්ක අපි අද ඇවිල්ලා ඉන්නවා කොළඹ ප්‍රදේශයට. අපි මේ කොහෙටද ඇවිල්ලා තියෙන්නේ? අපි ඇවිල්ලා තියෙන්නේ කොළඹ ශාන්ත ජෝන් ගණරත්න හමුදා මූලස්ථානයේ තමයි දැන් ඔයගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ. අද මොකද මෙතන වෙන්නේ? එතන වෙන්නේ සුවිශේෂී වැඩ කටයුත්ත. ශාන්ත ජෝන් ගණරත්න හමුදාව කියන සංවිධානය ලංකාවේ පිහිටවලා මේ අවුරුද්දට අවුරුදු 120ක් වෙනවා. එතකොට ඒකත් එක්කම අද දවස ගත්තොත් අද ඇවිල්ලා ලෝක සෞඛ්‍ය දිනය අප්‍රේල් 7. ඉතින් ඒකත් එක්ක අපි හිතුවා වර්තමානයේ පවතින එල් නිනෝ දැඩි අවු රශ්මියත් එක්ක අපි පාසල් යන දරුවන් ගොඩක් පීඩාවටපත් වෙනවා, මහසෙටපත් වෙනවා, විවිධ ලෙඩ රෝග හැදෙනවා. ඒ වලින් ඒ දරුවන්ව රැක ගන්න ඒගොල්ලන්ගේ ගත සිත කොහොමද අපි මේ ප්‍රශ්නයට ඔරොත්තු දෙන විදියට, උණුසුමට ඔරොත්තු දෙන විදියට සකස් කරගන්නේ කියන ආකාරය පිළිබඳව දැනුවත් කිරීමක් කරන්න. ඒකේ මූලාරම්භය ගන්න වැඩසටහන තමයි අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අද දවසේදී අග්නි එක්ක අපි සාන්ත ජෝන් නිලංගරත හමුදාවත් එක්ක එකතු වෙලා මේ විදිහට අපේ ළමයින්ගේ ගතසිත නිවන්න වතුරත් එක්ක ජීවනීය අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් දැන් මේ වැඩ කටයුත්තේදී මම මුලින් ආපු ගමන්ම මේ ඔබතුමාත් එක්ක කතා කරද්දී කිව්වා දැන් ඇත්තටම ලංකාවේ තියෙනවා පොඩි අවුරශ්මියත් එක්ක පොඩි ගැටලුවක්. එතකොට දැන් අපේ මෙතන සිදු කරන කාර්යය තමයි දරුවන්ට ප්‍රථමාධාර දීම සඳහා අපි පුහුණු කිරීමේ කටයුත්තක් කරනවා. ඒතකොට ඒ පුහුණු කිරීමේ කටයුත්තත් එක්ක අද දවසේදී තව පාසල් 15ක් විතර එකතු කරගෙන මේ වැඩ කටයුත්ත කරනවා කියලා කිව්වා. ඒතකොට දැන් අද ඇයි මේ වගේ දෙයකට ඔබතුමන්ලා මේ තීරණය කරේ මේ වගේ දෙයක් කරන්න ඕනි කියලා? ඔව් ඇත්තටම අපි මේක කරන්නේ දරුවෝ කියන්නේ අපේ අනාගත පරපුර. අපේ ජීවනාලිය. ඉතින් අපි ඇවිල්ලා අපේ මූලිකත්වයේම ප්‍රථමාධාර පුහුණු අපි ලබා දෙන පාසල් දරුවන්ට. අද දිනේ සම්බන්ධ වෙන හැම පාසලකම අපේ ප්‍රථමාධාර ඒකකයක් තියෙනවා. එතකොට අපේ දරුවෝ නියෝජනය කරනවා. ඉතින් අපි ඒ දරුවන් තුලට විතරක් යන්නේ නැතුව ඒ දරුවන් හරහා මුළු පාසලටම මේ අවුරු රශ්මින් අපි කොහොමද බේරෙන්නේ, අපි රැකෙන්නේ, ආරක්ෂා වෙන්නේ කොහොමද කියන පණිවිඩය අරගෙන යන්න තමයි අපි මේ වැඩ කටයුතු කරන්නේ. මේ හරහා අපි සූදානම් පාසල් 15ක් පුරා දරුවන් දසදහසකට වැඩි ප්‍රමාණයකට මේ සත්කාරය කරන්න. ඒ කියන්නේ ජලයත් එක්ක ජීවනීය පානය ලබා දෙන්න. ඔව් ජලයත් එක්ක ජීවනීය පානය අපි ලබා දෙන්න සූදානම් වෙනවා. ඒ දරුවන්ට තියෙන ගත සිත නිවාලන්න. ඔබතුමා නම මොකද්ද? මම ප්‍රභාත් හෙට්ටිගේ. ප්‍රභාත් හෙට්ටිගේ මොකද්ද මේකේ මේ කටයුත්තේ මොකද්ද ඔබතුමාගේ කාර්යභාරය? මම කොළඹ දිස්ත්‍රික් ප්‍රථමාධාර පුහුණුකරුවෙක් විදියට තමයි වැඩ කටයුතු කරන්නේ. එතකොට අපි ගත්තොත් අපි ස්වෛච්ඡාවෙන් පාසල් වලට ගිහිලා ප්‍රථමාධාර විෂය දරුවන්ට උගන්වනවා, නායකත්වය ගැන උගන්වනවා. පාසල් තුල සමාජය තුල අපි වෙන කටයුතු කරන සමාජීය කටයුතු රාශියක් අපි කරනවා. ඉතින් මේ කාර්යයත් එක්ක අග්නිත් එක්ක අත්වල බැඳ ගැනීම සම්බන්ධයෙන් ඔබතුමාලා මොකද්ද කියන්නේ? අග්නිත් එක ගත්තහම අග්නි කියලා කියන්නේ දේශීයත්වයත් එක්ක සෞඛ්‍ය සම්පන්න ලෙස ජනතාවට නිරෝගී කරන්න සූදානම් ආයතනයක්, වැඩ කටයුතු කරන ආයතනයක්. ඉතින් අපි හිතුවා අග්නි සන්නාමයත් එක්ක එකතු වෙලා මොකද අපි දැක්කා අග්නි සාපිපාසාව නිවන්න පාරට බැහැලා පාරේ ඉන්න දසදහසකට වතුර බෝතල් බෙදනවා. ඉතින් අපි හිතුවා ඒකේ තවත් අක්කදියක් විදියට අපිත් එක්ක අත්වල බැඳ ගන්න ආරාධනා කරන්න. ඉතින් ඇත්තටම අපි කරපු ආරාධනාව ඉතාමත්ම සතුටින් අග්නි ආයතනය බාර අරගෙන මේ දරුවන් වෙනුවෙන් ඒ දේ කරන්න ඕනේ කියන ඔය උතුම් අදිෂ්ඨානයෙන් අග්නි ආයතන අපිත් එක්ක එකතු වෙච්ච ගැන අපි ගෞරවය පුද කරන්න කැමති මේ වෙලාවේ. ඔව් ඉතින් අග්නි ආයතනයේ වගවීම කියන ප්‍රොජෙක්ට් එක ව්‍යාපෘති යටතේ තමයි මේ විදිහට අපි දරුවන් වෙනුවෙන් මේ ජලය සහ ජීවනීය ලබා දීමේ වැඩපිළිවෙලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නේ. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමන්ට අපිත් එක්ක සම්බන්ධ වීම ගැන. බොහොම ස්තුතියි. හරි එහෙනම් ඉතින් අපි බලමු මේ වැඩේ වෙන්නේ කොහොමද කියලා. ඉතින් අද දවසේදී මේ ස්ථානයට තවත් විශේෂ කෙනෙක් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේ තමයි ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ කොළඹ දිස්ත්‍රික් දිසා කොමසාරිස්තුමන්. ඉතින් සේරනායක මහත්මයා ආයුබෝවන්. අයිබෝන්. ඉතින් මොකද හිතෙන්නේ අද දවස ගැන? තම බොහොම සතුරුදායක දවසක්. මොකද නිරෝගිමත් දරුවෙක් බිහි කිරීමත් ඒ දරුවන්ට යහපත් ආකල්ප සිතුවිලි පහළ කිරීමත් ඒක බොහොම ගුණාංග පැවති ලොකු මහඟු පින්කමක්. ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ නොයිකුත් මේ වගේ වැඩසටහන් අපි කරනවා. ඒ කරනකොට මේක දායකත්වද අග්නි ආයතනයට අපි විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා.
සාදරයෙන් ආදරයෙන් සාන්තචෝන් වෙරළ හමුදා ප්‍රධාන මූලස්ථානය වෙත පිළිගනු ලබනවා. අද සුවිශේෂී දවසක්. අද අප්‍රේල් මාසේ 7 වෙනිදා සාන්තචෝන් වෙරළ හමුදාවේ කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම සුවිශේෂී කටයුත්තකට පොළ පෙරුවා. ආරෝග්‍ය තරමාලාභා කියන සංකල්පය බෞද්ධ සංකල්පය එකතු කර ගනිමින් අග්නී පුත්‍රික සමාගම ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානය අද දවසේදී එකතු වෙලා තියෙනවා. පිළිගැනීම උදෙසා මේ ගෞරවනීය ආරාධනාව සාන්තචෝන් ගණපත හමුදාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ගරු දිසා කොමසාරිස් MD.PD සේනානායක මැතිතුමනි අගතුමන්ට පැමිණ සිටින සියලු දෙනා ආමුත්තන් පිළිගන්නා වෙස. ගෞරවනීය පූජ්‍යපාද බලංගොඩ කස්සප ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම අනිශා මධ්‍යවාරච්චි නී පුද්ගලික ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ මණ්ඩලය සහ සියලුම නිලධාරීන් ගෙනතා ජාත්‍යන්තර ශාඛාව මෙහෙයුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්ගෙනු ඒ වගේම ජේ පන්සනී සදරුවන් පෙරේරා කොළඹ අනුරුද්ධ බාලිකා විද්‍යාලයේ උක්කේබාර ගුරුමෑණියගෙන් ශාසන පුත්‍ර ජාත්‍යන්තර සංවිධානයේ ගරු අධ්‍යක්ෂිකා පූජ්‍ය අධ්‍යක්ෂක පූජ්‍ය බලංගොඩ අද දින පැවැත්වෙන මෙම උත්සවයේ සැපමිනි සියලුම ආයතන සහ ස්වේච්ඡා ආයතන ඒ වගේම අනුග්‍රහයක දක්වන සියලුම ආයතනවල ඒ මණ්ඩලයෙන් සියලුම නිලධාරීන් සහ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු මේ දරුවන්ගේ දෙමව්පියන් මේ දරුවන් ඒ ගුරුවරුන් උරුමෑණිවරුන් විදුහල්පතිවරුන් මේ සියලුම දෙනාට ස්තුතිවන්ත වෙනවා මෙම අවස්ථාවට. මේ රටේ තියෙන යම් ජාත්‍යන්තර සංවිධාන මේ අපි වගේ සංවිධාන එකතු වෙලා මහඟු උපකාරයක් තමයි මේ දරුවන් වෙනුවෙන් කරන්නේ. මේක ಜಾති යම් නිදික් නිරෝගී භාවය ඇති කරන යම් කෙනෙකුට වතුර බෝතලයක් ජීවනී බෝතලයක් මේ වගේ අවස්ථාවක දෙනවා කියන්නේ මේක අපිට සල්ලි වලට ගන්න බැරි කම නෙවෙයි. නමුත් ළමයින්ට මේක ගුරු කරන්න ඕනේ මේ දේට යන්න ඕනේ කියන්නේ. ළමයි වතුර ටිකක් බොන්නේ ජීවනී ටිකක් බොන්නේ නැහැ. ඊපස්සේ ඒකින් විජලනය වෙන්න පුළුවන් නොයෙකුත් ලෙඩ රෝග ඇති වෙන්න පුළුවන්. ඒ තත්ත්වයට යන්න ඉස්සෙල්ලා අපි මේ යන ගමන තාමත් සාර්ථකව වැඩපිළිවෙලක් පාසල් වල දරුවන් දැනුවත් කළා. ඔයගලන්ට තියෙන ඊළඟ එක තමයි පාසල් දරුවන් දැනුවත් කළා. ඒ පාසලේ මට්ටමේ අපිට යම් සහයෝගයක් දෙන්න පුළුවන් අවස්ථාවක ඒ සහයෝගය දීලා දැනුවත් කිරීම තමයි වැදගත්. එක දරුවෙක් හරි අපි නිරෝගීමත්ව සිටගෙන සිටීමට දායකත්වය දක්වන්න තමයි අපිට වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පැමිණි සිටින සියලුම ප්‍රශාන්ත ජෝන් ගිලන් තාමුදාවේ ප්‍රධාන විධායක ඉන්දාරිතුමා සානජන්ත මහත්මත් ප්‍රමේ සංවිධානයේ සම්බන්ධතාව තියෙන නිලධාරීන් ඇතුළු ඒ සියලුම දෙනාට ස්තුතිය ප්‍රකාශ කරනවා. මේ අවස්ථාවේදී අප මේ ශාන්ත ජෝන් ගිලන් තාමුදාව වෙනුවෙන් අපේ රටට මානසික හැඟීමෙන් යුක්ත කටයුතු කිරීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. Thank you. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කීපයකට යොමු කරපු ගමන්ම ආදරණීය දෙමව්පියන් පාසල් ගුරුවරුන් හරි කැමැත්තෙන් ඒක වැළඳගත්තා. අපි කරමු සර්. අපි අපේ දරුවන්ව ආරක්ෂා කරගමු කියන පණිවිඩය ඒ පාසල් ගුරුවරුන් දෙමව්පියන් දරුවන් කතා කර ඇහුවා අපි කවදද සර් දෙන්නේ අපි කවදද කරන්නේ කියලා ලොකු උමනාවක් මේ දරුවෝ තුල තියෙනවා. දැන් බලන් ඉන්නේ අපි කවදද ජීවනී ටික හදලා ගිහිල්ලා ඉන්න සහෝදර සහෝදරයන්ට පාසලේ දෙන්නේ. ඒගොල්ලන්ට මේ පණිවිඩය කොහොමද කවදද ගෙනියන්නේ කියන එක තමයි බලාගෙන ඉන්නේ. ඉතින් අද සමාරම්භය අපි ගන්නවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ව්‍යාපෘතිය සම්බන්ධව අපි ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන අනද නිලධාරීතුමන් පෙරදිනය ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය නිලම් මහත්මාව අපි ප්‍රධාන අනද නිලධාරීතුමාව මතක් කරපු ගම එතුමා ලොකු ඉතා සතුටකින් අපිට මේ පරිශ්‍රය පාවිච්චි කරන්න නිසි අවසරය ලබා දුන්නා. ඉතින් එතුමාගේ මඟ පෙන්වීමත් එක්ක අපි මේ ප්‍රධාන කාර්යාලය ඉතා කෙටි කලකින් තමයි ඉතින් මේ වෙලාවේදී අපිට මේ සඳහා සහයෝගය ලබා දෙනවා. අපිට සියලු පහසුකම් මේ තුල කටයුතු කරන්න සලසා දෙන හැමදාමත් අපිත් එක්ක ඉන්න සාන්තජෝන් රට හමුදාවේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරී ජයවර්ධන මහතාණනි ඔබතුමන්ගේ වචනයක් හරි අද දවසේදී අපිට ඇහුන්නේ නැත්නම් ඒක ලොකු අඩුපාඩුවක්. අපි ආරාධනා කරනවා අජන්ත සර්ට විනාඩියක් දෙකක් පුංචි මතක් කිරීමක් කරන්න. මේ ශාක්‍ය කාශ්‍යප බලංගොඩ ආම්රු යුත සංඝහ ඒ වගේම මෂී ප්‍රතිශ මධ්‍යස්ථාන ආරම්භ පුද්ගල සමාගම සේනායක මහතා විශේෂ මුක්තන් සහ සාන්ත ජෝන් ගිලන් සේවී කොළඹ දික්කකින් කරගෙන යන එක ගැන පිතා ආඩම්බරෙන් කියන්න කැමති එක. මේ දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් සෑහෙන වැඩ කොටසක් කරලා තියෙනවා. මම මේ කැමති කියන ඔබතුමාගේ ආයතනයේ ඉදිරියට ඇවිල්ලා මේක අපිට මතීෂගේ ආයතනයට ඇවිල්ලා මේ වගේ දෙයක් අපිට කරලා දෙන එකත් ලොකු දෙයක් මේ ළමයිට විශේෂයෙන්ම මේ කාර්ය ගුණය සමග ඉස්සරහට යන්නේක කුඩයක් අපිට මට මේ කලුම් මහතාට කිව්වා අපිට අනිත් අත පොඩි ඉස්කෝලේ දෙයකට ගිහිල්ලා ළමයිට වතුර ලීටර 1000ක් ඔතුමා කියපු කතාවක් මම අහගෙන හිටපුවා
ඒ වගේම ඔබතුමා කිව්වා වගේම ඔබතුමා මේක ආයි මේ ළමයිට ඉදිරියට දෙන එක ගැන. යා බලාපොරොත්තු වෙනවා මේ යන ගමන ඉදිරියටත් ඔබතුමාලා එක්ක එකට වෙලා වෙනත් වැඩ කොටස් කරගෙන යන්න කියලා. ඉතින් මම මගේ කතාව අවසන් කරනවා වැඩි වෙලාවක් කරගන්න නැතුව. ස්තුතියි. ප්‍රම ස්තුතියි සර්. අපිට හැමදාමත් වගේ ප්‍රධාන කාර්යාලයේදී සහයෝගය දෙන අපේ ප්‍රධාන පරිපාලනධාරීතුමා අග්නිදීප පුත්‍ර සමාගමේ නිර්මාතෘවරයා, ඒ වගේම කළමනාකාර අධ්‍යක්ෂකවරයා මනීෂ මත්තවාරච්චි මහත්මයා. ඉතින් මීට අවුරුදු ගණනාවකට පෙර අපි සමාජ මාධ්‍ය තුල එතුමාව දැක්කා. එතුමාගේ කතාව අපි අහලා තියෙනවා. ඉතින් එතුමා අපු ගමන ලොකු ගමනක්. එතුමාගේ හයියට හත්තියට අපේ බුදුහාමුදුරන්ගේ බෝධිසතාන දෝසතාන වහන්සේව අත්තර නොගිය යශෝදරා දේවිය වගේ එතුමාගේ හත්තියට එතුමාට බාධක කොච්චර ආවත් එතුමාගේ ජීවන සහකාරිය ස්වෙට්ලානා මහත්මිය නිරන්තරයෙන්ම ඉන්නවා අපි දැක්කා පහුගිය කාලය පුරාම. ඉතින් එතුමිය අදත් ඉන්නවා, එදත් හිටියා. ඉතින් ඒ වගේ අවස්ථාවක අපිත් එක්ක එකතුලා ඉන්න අග්නිටි ආයතනය මේ අත්වල බැඳ ගැනීම පිළිබඳව කතා කරන්න තම ගෞරවයෙන් ආරාධනා කරනවා මනීෂ මද්දවාරච්චි අග්නිටි ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂකතුමන්ට. ආයිබෝන් ඔයාලොක්කොටම අපේ ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානයේ සභාපති තැන්පත් අපේ අතිතුම් පූජ්‍යපද බලංගොඩ අපේ නායක හාමුදුරුවන්ගෙන් අවසරයි. ඒ වගේම ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ කොළඹ දිස්ත්‍රික්කයේ ගරු කොම්සාරිස් MDP ඒකනායක මහත්මයාගෙනුත් ඊළඟට ශාන්ත ජෝන් ගිලන්රත හමුදාවේ ප්‍රධාන පරිපාලන නිලධාරීතුමා අජන්ත ජයවර්ධන මහත්තයාගෙනුත් ඊළඟට මේ දරුවන් වෙනුවෙන් දැනුම බෙදා හරින අපේ ගුරුවරුන් ගුරුවරියන් මෙතෙන්ට පැමිණලා ඉන්න දෙමව්පියන් ඒ වගේම අපේ මේ සත්කාරයට මාධ්‍ය සහාය දෙන්න පැමිණි මාධ්‍යවේදී මහත්වරුන් සමගම දුර පුතාලගෙන් අවසරයි. ඔයාලා ඔක්කොම දන්නවා දැන් අපිට මේ ඇති වෙලා තියෙන රස්නෙත් එක්ක හැම තිස්සෙම වතුර බොන්න වතුර එකක් ලැබුණම ඒ තියෙන තිබහට ඒ වතුර එක කොච්චර ඔයාලට උදව් වෙනවද කියලා ඔයගොල්ලෝ දන්නවා. ඉතින් පහුගිය දවස්වල මේ ඇති වෙලා තියෙන රස්නෙත් එක්ක අපි අග්නි ව්‍යාපාරයේ විදියට කල්පනා කරා වතුර බෝතල් 10000ක් කොළඹ නගරයේ බෙදා හරින්න ඕනේ කියලා. ඒත් එක්කම අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගේ අදහසකට අනුව අපි මේක මේ දැවුණු ගතට දිය දෝතක් කියන වැඩසටහනේ ඒක අනුව අපි මේ වැඩසටහන තවත් පොඩි පියවරක් ඉස්සරහට දැබුවා. ඊට පස්සේ අපේ හාමුදුරුවන්ගේ අදහස උනේ අපි ගත විතරක් නිවලා මේ වැඩේ කරලා නවත්තනවට වැඩිය සිතත් නිවන්න. කොහොමද සිත නිවා ගන්න? සිත නිවා ගන්න අපි භාවනාවකින් සමාධියකට ඉක්මනින් කොහොමද සමාධියක් කරා යන්නේ කියන එක දැන් ඔයාලට තව පොඩි වෙලාවකින් අත්දැකීම් ලබා ගන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ ආරණ්‍ය වාසීව ඉඳලා උන්වහන්සේ භාවනාව ප්‍රගුණ කරලා උන්වහන්සේ අපේ බොහොම විනයානුකූල අතින් උන්වහන්සේ ඉහළ තැනක ඉන්න අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ නම. එතකොට ඕගොල්ලෝ අද වාසනාවන්තයි අපේ හාමුදුරුවන්ගෙන් මේ දානේ මේ සමාධියකට කොහොමද ලං වෙන්නේ. උන්වහන්සේ විස්තර ඇතුව කියලා දෙයි. ඉතින් මං හරි සන්තෝෂ වෙනවා. ඕගොල්ලෝ හරි ලස්සනයි යුනිෆෝම් එකක් ඇඳලා. මම ඇත්තටම දැනගෙන හිටියේ නෑ ස්කවුට්ස් රට වල තවත් මෙහෙම දෙයක් තියෙනවා කියලා. ඒකත් මගේ වැරද්ද. ඔයාලා හරි ලස්සනයි. ඔහොම ලස්සනට ඇඳලා ඔය කරන සේවයට අපි ගෞරව කරන ඕගොල්ලෝ පොඩි උනත්. ඉතින් බොහොම ස්තුතියි අද අපේ මේ වැඩසටහනට ඕගොල්ලෝ ඉතා කැමැත්තෙන් ආපු බව ඔයාලගේ සර් මීට ටික වෙලාවකට කලින් කිව්වා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අපි මේක ඔයාලගේ ඉස්කෝල හරහා ඔයාලගේ යාළුවන්ටත් බෙදලා දෙමු. වතුර බෝතල් 1000කුත් ජීවනී බෝතල් 1000කුත්. ඒක අපි ඔයාලා වෙනුවෙන් අපි ලෑස්ති කරලා තියෙනවා. එහෙනම් අපේ වැඩසටහනට සහභාගී වුණාට බොහොම ස්තුතියි. අපේ හාමුදුරුවොත් එක්ක ඉස්සරහා වැඩසටහනත් ඔයගොල්ලෝ සහභාගී වෙන්න බොහොම ස්තුතියි. අපිට ශක්තියක් වෙච්ච එලෙක්ට්‍රොස්පික් කියන පුංචි සංවර්තය. අපි සූදානම් සිත නිවන ආකාරය පිළිබඳවත් කතා කරන්න. මේ ගෞරවනීය ආරාධනාව පාදාති නන්දනීයව ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර ශාඛාවේ සභාපති කෝච්ච පළම්බොඩ කස්සප අපේ ස්වාමීන් වහන්සේට
අපේ දරුවන්ව ආමන්ත්‍රණය කරන්න අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පණිවිඩය මේ මොහොතේ ලබා දෙන්න කියලා ඉතා ගෞරවයෙන් නමස්කාර පූර්වක ආරාධනා කරනවා. අග්නිටි පුද්ගලික සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ සභාපති අපේ හිතවත් පන්දිෂ මහත්මයාණෙනි සහ එතුමාගේ ආදරණීය බිරිඳ එවැගේම සාන්ත ජෝන්ස් ගිලන්රට හමුදාවේ කොළඹ දිස්ත්‍රික් දිසාකුමාරස් MD PD සේනානායක මහත්මයා එවැගේම අපේ ශාන්ත ජෝන් ගිලන්රට හමුදාවේ ප්‍රධාන ශාඛාවේ ප්‍රධාන පරිපාලන නිලධාරී අජත් ජයවර්ධන මහත්මයා. එවැගේ මේ වැඩසටහන සඳහා මේ දරුවන්ගේ සිප් සතර සකස් කරන ඒ වගේම මඟ පෙන්වන අනාගතයේ ජයග්‍රහණය සඳහා මාවත තලන ආදරණීය දෙමව්පියන් ඒ වගේ ගුරුවරු සම්බන්ධ වෙලයි ඒ වගේම ලස්සන යුනිෆෝම් එකකින් සැරසුණු අපේ කුංචි දුවල පුතාලා ඉන්නවා. ඉතින් කුංචි දුවේ පුතේ අද ලෝක සෞඛ්‍ය දිනේ මෙවර ආසියානු කලාපයේ සමුළුව පැවැත්වෙනවා ඉන්දියාවේ නවදිල්ලි නුවර අග්නිදිග ආසියානු කලාපයේ සෞඛ්‍ය දින සැම. ඒ සඳහා අපේ ලංකාව නියෝජනය කරලා ගිහිල්ලා ඉන්නේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති නලින්ද ජයදිස්ස මහත්මයා. තේමා පාඩේ බවට පත් වෙන මේක තුවල පුතාලා හොඳට මතක තියාගන්න ඕනේ. දැන් පට පේනවා බෑන් පොත් එහෙමත් අරන් ඒවද තියෙනවා. ලියා ගන්න ඕනේ. මොකද විභාගයට આવොත් එහෙම මෙවර සෞඛ්‍ය දිනේ තේමා පාඩේ මොකක්ද කියලා. තේමා පාඩේ තමයි පුතේ මානව සෞඛ්‍ය සුරැකීම සඳහා විද්‍යාත්මක සොයා ගැනීම සහ සහයෝගීතාවයේ ඇති වැදගත්කම අවධාරණය කිරීම. ඉතින් ඒ අවධාරණය කිරීම කොයිතරම් දුරකට අපි සමාජයත් එක්ක ඒකාබද්ධ කරගන්නවද කියලා කිව්වොත් මිනිසුන් සතුන් ශාකහා සමාජ පද්ධතියම සෞඛ්‍ය එකිනෙකට බැදී පවතින බව පවසන ඒකීය සෞඛ්‍ය නැත්නම් one health කියන සංකල්පය මත තමයි මෙවර සෞඛ්‍ය දිනේ ඉදිරියට ගමන් කරන්නේ. මේ ගෝලීය උණුසුම වැඩි වීමත් එක්ක ටිකක් දාඩි එහෙමත් දානවා ඇතිනේ. ඔයගොල්ලන්ට දාඩි ප්‍රශ්නේද? ඔව්. අපි පිපාසාවක් ඇති වුණාම දාඩියේ දානකොට මොකද කරන්නේ? මොනවද බොන්නේ? වතුර ටිකක් බොනවා. ඉතින් අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදන නිකුත් කරලා තියෙනවා විජලනය වෙන්න පුළුවන්. ඒ වගේම දැඩි හිරු රශ්මියට නිරාවරණය වෙන්න එපා. ගොඩක් වතුර බොන්න කියලා. සෞඛ්‍ය අමාත්‍යාංශය එහෙම නිවේදන නිකුත් කරාට අපේ මනීෂ මහත්මයා තාත්ත ජෝන්ස් ඉලන්රත හමුදාවේ දායක නිලධාරියෙක්ගේ යෝජනාවල තාම එහෙම ක්‍රියාත්මක වීමක් තිබුණේ නැහැ. ජීවනී ටිකක් දරුවන්ට දීලා විජලන තත්ත්වය අවම කරලා දරුවන්ගේ සාපවස නිවන ව්‍යාපෘතියක් තාම ක්‍රියාත්මක වෙලා නැහැ. අපේ සෞඛ්‍ය ඇමතිතුමාට අපි යෝජනා කරනවා ආදර්ශයට ගන්න අපේ අග්නිටි සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමාගේ සංකල්පය සාන්ත ජෝන්ස් ගිලන්රත හමුදාවේ සංකල්පය. මොකද්ද සංකල්පය? දරුවන්ගේ සාපවස නිවන්න ඕනි. අපිට කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. අපිට පුළුවන් කොයි ප්‍රමාණයකට දෙන්නද? 10000කට ජලය දෙන්න පුළුවන්. ජීවනයේ යම් ප්‍රමාණයකට දෙන්න පුළුවන්. නමුත් අමාත්‍යාංශය කියලා කියන්නේ බදු මුදල් මත යැපෙන මුළු ලංකාවට මේ දරුවන්ට ජීවනී දෙන්න පුළුවන්. දෙතෙත්දී මං හිතන්නේ සාමාන්‍යයෙන් ජීවනී පොන්න දරුවෝ අකමැතිනේ රස නැහැනේ. ඒ නිසා අපි තීරණය කරා ප්ලේ වේ එකක් ඇඩ් කරලා දෙන්න. ඔරේජ් ප්ලේ වේ එකෙන් තමයි හම්බෙන්නේ. නිසා දරුවෝ ටිකක් බොන්න ටිකක් එතකොට කැමති. සාමාන්‍ය කසාය බොන්න කැමති නැහැනේ. සිංගර වෙදකම් මේ බෙහෙත් මෙතේ බොන්න කැමති නැහැ. ඉතින් පුංචි දරුවන්ට සාමාන්‍ය පැණියක් විදියට තමයි දෙයක් අපි දෙන්නේ. ඒ නිසා යොඩම් බීම එකක් බොනවා වගේ තමයි දරුවන්ට මේක අපි ලබා දෙන්න සූදානම් කරලා තියෙන්නේ. කොළඹ ප්‍රදේශයේ සාමාන්‍ය තදාසන්නයි ගමනාගමනය වැඩි නිසා විෂ රසායනික දුම්මාදිය එකතු වෙනවා 1000 අධිකයි. ඉතින් ඒ නිසා තමයි අපි කොළඹ ප්‍රදේශයේ තෝරාගත්තේ අපිට පුළුවන් පාසල් 15ක දරුවෝ 10000කට දෙන්න. මම අර කලින් කිව්වා වගේ ලංකාව නියෝජනය කරමින් ප්‍රධාන දේශනයට ගිහිල්ලා ඉන්න අපේ ජනමාධ්‍ය හා සෞඛ්‍ය ඇමතිතුමාට අපි යෝජනා කරනවා අග්නිටි සමූල ව්‍යාපාරයේ විදියට ශාක්‍ය පුත්‍ර ජාත්‍යන්තර සංවිධානයේ විදියටත් සාන්ත ජෝන්ස් ගිලන්රත හමුදාව විදියට මේ සංකල්පය අපේ ඇමතිතුමනි පුළුවන් නම් මුළු ලංකාවටම ව්‍යාප්ත කරන්න මේ රස්නේ වෙලාවේ. එතකොට මුළු ලංකාවේම දරුවෝ පුරුදු වෙයි ජීවනී ටිකක් බොන්න. ඒත් එක්කම තමයි අපේ තව සංකල්පයක් විදියට අපි ඉස්සරහට ගමන් කරන අපේ මනීෂ මහත්මයා අග්නිටි සමූහ ව්‍යාපාරයේ සභාපතිතුමා අධිර්මාතෘ මාත් එක්ක පහුගිය දවසක් කතා කර අපේ අඳුරනේ වෙන රටවල් වල ඒ රස්නේ අධික වෙලාවට එක්ස්ප්‍රේ එකක් කරලා ආවට පරිසරය කෝල් කරගන්න. ඒ වගේ නව උත්පාදනද මොකද සෞඛ්‍ය දිනේ නිමිත්තේ තේමා පාඩේ බවට පත් වෙලා තියෙන්නේ විද්‍යාත්මක සොයාගැනීම සහ සායුක්තාවයේ වැදගත්කම අවධාරණය කිරීම. මම යෝජනා කරනවා නව නිෂ්පාදනය පිළිබඳව අපේ දරුවෝ ගොඩක් උනන්දුවත් වෙනවා. පුතේ ඉතින් ගොඩක් බලන්න ඉන්ටර්නෙට් එක සර්ච් කරලා අපේ මනීෂ මහත්මයා ආයෙ කතා කර පැහැදිලි කරයි. ඒ කියන්නේ එක්ස්ප්‍රේ කරලා අපිට මේ අවටම මොකක් කරගන්න පුළුවන්ද මනීෂ මහත්තයා?
කූල් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ කර පුංචි දරුවෙකුට දෙන්න පුළුවන් නම් අපි බලාපොරොත්තු වෙන ඉදිරියේ ඒක ඉදිරිපත් කරන්න. පාසල් දරුවට නොමිලේ බෙදලා දෙන්න අපිට දායකත්වයේ දක්වන පිරිස ඒක රාශී වුණොත්. එතකොට අපි අර සාමාන්‍යයෙන් දාඩිය දාපුවම මුණ පිහදානවා වෙනුවට නව නිෂ්පාදන ඇවිල්ලා තියෙනවා. එක්ස්ප්‍රේ කරාන පස්සේ මොකද පරිසරයෙම කූල් වෙන්නේ. ඉතින් ඒ වගේ තැනකට තමයි අපේ රට යන්න ඕනේ. ඒ වගේ අදහස් තමයි ඔයගොල්ලෝ දරන්න ඕනේ. ඒ වෙනුවෙන් තමයි අපි සමාජයේ පෙළගස්වන්න ඕනේ. ඒ නිසා තමයි අපි ලෝක සෞඛ්‍ය දිනය නිමිත්තෙන් මෙවැනි වැඩසටහනක් නිර්මාණය කළේ. පුංචි දුවේ පුතේ අපේ රට ඒකීය රටක්. ඒකීය රටක් කියලා කියන්නේ කැඩිලා බෙදිලා නැහැ එකට ඉන්නේ අපි හැම. සිංහල, දෙමළ, මුස්ලිම් විවිධ ජාතික දැන් මෙතනට ඇවිත් දෙන අපේ මුස්ලිම් සහෝදරියක් ඇවිල්ලා. තමකද බුරුවරියක් අම්ම කෙනෙක්. ඊච කෙනෙක්ද අම්මා කෙනෙක්. ඒතකොට මෙතන ඉන්නවා මුස්ලිම් දරුවෝ, දෙමළ දරුවෝ, සිංහල දරුවෝ. ඒ වගේම පිපාසාව දැනෙන මිනිස්සු අපිට විතරද? නෑ. සත්තුන්ට පිපාසාව දැනෙනවා. බල්ලෝ උනත් වතුර තිබහට මොකද කරන්නේ? ඌවගේ නැවිලා අපි අතට වතුර ටිකක් දුන්නත් බොනවා. චුටි බලු පැඩ කොයිමනේ. පිපාසාව අපි හැමෝටම දැනෙන. ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ ආරෝග්‍ය පරමාලාභ. නිරෝගී භාවය තමයි උතුම්ම ලාභය. මේ ලෝකෙ තියෙන උතුම්ම ලාභය මොකක්ද? නිරෝගී බව. දැන් හිතන්නකො අපිට ගොඩාක් සල්ලි තියෙනවා. අපි ගොඩාක් ලස්සනයි. අපිට ලොකු පිරිසක් ඉන්නේ. හැබැයි අපිට උණ හැදුනොත් ඒකකින්වත් ඇති වැඩක් තියෙනවා. ඇඳට වෙලා ඔහේ වකුටු වෙලා නිදා ගන්න. උණ හැදුනම ඇඳට වෙලා ඉන්න කට්ටිය අත උස්සන්න බලන්න. හොඳට උණ හැදුනම සෙල්ලම් කරන අය අත උස්සන්න බලන්න. උණ හැදුනම සෙල්ලම් කරනවා. දැන් හැබැයි මේ දවස්වල නම් හොඳ නැහැ. ප්‍රශ්නේ වැඩි මොකක් වෙනවද? එළියට යන්න වැඩිය හොඳ නැහැ. හිරුට නිරාවරණය වෙන්න හොඳ නැහැ. මේ මාසේ අන්තිම වෙනකොට දැනුවත් කරලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් 45ක් විතර වැඩි වෙන්න පුළුවන් කිකාරය. ඉතින් ඒ නිසා අපි පරිස්සම් වෙන්න ඕනේ දුවේ පුතේ. ඇඟ නිවනවා වගේම අනිත් පැත්තෙන් අපි දෙවන්න ඕන දෙයක් තියෙනවා මොකද්ද? කොච්චර වතුර බිව්වත් තරහයි ගියොත් මොකද වෙන්නේ? ඇඟ නිමදේ හිටියත් මොකක් නිවිල නැත්ද? හිත නිවිලා නැහැ. ඉතින් හිතත් නිවා ගන්න ඕනේ. ඉතින් අපේ වැඩසටහන ආරම්භන තමයි ගත සිත නිවන අපේ වගවී. ගත සිත නිවන්නට දියදෝතක්. මොකද්ද? ගත සිත නිවන දියදෝතක්. දියදෝතක් දෙන්නේ මොකටද? ගතයි සිතයි දෙකව නිවන්. ජීලනී එක්ක අග්නි ව්‍යාපාරය එකතු වෙලා ඕගොල්ලන්ට ජලය ලැබෙනවා ඇඟ නිවන්න. ශාක්‍යපුත්‍ර ජාත්‍යන්තර සංවිධානයේ මඟ පෙන්වීමෙන් ඕගොල්ලන්ගේ හිත නිවන්න සමාධියක් වඩන්න භාවනාව උගන්වනවා. ඉතින් ඒ නිසා අපි යෝජනා කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට, ඒ වගේම අපේ සෞඛ්‍ය ඇමතිතුමාට, ඇමතිතුමනි සාන්ත ජෝන්ස් ගිලන්රත සමාගමත්, අග්නිටි සමූහ ව්‍යාපාරය, ශාක්‍යපුත්‍ර ජාත්‍යන්තර සංවිධානයත් ඒකාබද්ධ වෙලා දරුවන්ගේ ගත සිත නිවන්න සූදානම්. ඒ නිසා යෝජනාව පිළිදිර අපි කරනවා ඇමතිතුමනි ඔබතුමාලා ලංකා පුරාම ඉන්න පාසල් වලට දරුවන්ට බොන්න පුළුවන් විදියට ෆ්ලේවර් එකක් ඇඩ් කරපු ජීවනී ටිකක් දෙන්න. හිත නිවන්නට දරුවන්ට භාවනාව උගන්වන්න. එතකොට දරුවන්ගේ මනසත් නිරෝගී වෙනවා, ශරීරයත් නිරෝගී වෙනවා. එම හොඳයි නේද අම්මා? හැම පාසලකම පුංචි කාලච්ඡේදයක පොඩි පැය භාගයක් මේ මාසේ අරගෙන දරුවන්ට හොඳට වතුර ටිකක් පොවලා, ජීවනී ටිකක් දීලා, ප්‍රදේශයේ ඉන්න භික්ෂුන් වහන්සේ හෝ පල්ලියේ ඉන්න පාද හෝ ඉස්ලාම් පල්ලියේ ඉන්න මෞලවිතුමා හෝ හින්දු කෝවිලේ ඉන්න කුරුක්කල්තුමා සම්බන්ධ කරගෙන දරුවන්ට පොඩි භාවනාවක් ඉගෙනුවම දරුවන්ගේ හිතත් නිවෙනවා, ඇඟත් නිවෙනවා. ඉතින් මේ යෝජනාව කරමින් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද අපිට භාවනා වැඩසටහනට යන්න තියෙන නිසා තුන්වෙනි වතාවටත් මම ඇමතුමාට මතක් කරා ඇමතුමනි ඔබතුමාද අග්නිදික ආසියානු කලාපයේ සෞඛ්‍ය දින සැමරුමට ගිහිල්ලා ඉන්නේ. නවදීප නුවරදී ඒ සැමරුමත් එක්ක ඒකාබද්ධ වුණාම ලංකාවට ආපුවා මේ දරුවොත් එක්ක කතා කරලා බලන මේ වැඩසටහනක්. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් එක කතා කරලා බලන මේ වැඩසටහනක් කරන එක උචිතයි. මොකද මේ ගෝලීය උණුසුමට ප්‍රධානතම හේතුව තමයි ලෝක යුද්ධය, ඒ වගේම තමයි පරිසර සංහාරය. 2015 පැරිස් සමුළුවේදී තීරණය කරා 2050 වෙද්දී අපි ඔයිල් භාවිතය නවත්තමු. මේ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය වෙනව වැඩි ලෝකෙට කියලා. බොහෝ රටවල් එකතු වුණා. මම නම කියන්නේ එක රටක් කිෂේද බලයේ තියෙන රටක් එකගොන්නේ නැහැ. ඒ නිසා ඒ පැරිස් සමුළුවේ සම්පූර්ණ ක්‍රියාත්මක කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසා ග්ලැසියර් ග්‍රේ වෙලා පහත් දූපත් යට වෙන්න පටන් ගන්න තියෙනවා. පරිසර උෂ්ණත්වයේ ඉහළ ගිහිල්ලා තියෙනවා. ස්වභාවදහම කම්පා වෙලා තියෙන. ඉතින් ඒ නිසා අපි සාමයේ පැතමකුත් එක්කාසු කරමු. ලෝකයේ ඇති වෙලා තියෙන යුදගිනි නිරේවා. යුදගියුටින් නම මිනිස්සු සතුටු බොහොම සතුටින් ජීවත්. ඒක එහෙමනම් කතේදුවේ අපි ඊළඟ වැඩසටහන කරමු. භාවනා වැඩසටහනට අපි සහාය සම්පත් දෙමු. ස්තුතිවන්ත වෙනවා අග්නිටි සමූහ ව්‍යාපාරයේ අධිපතිතුමා කබේ මනීෂ මහත්මයා. ඒ වගේම එතුමාගේ ආදරණීය බිරිඳ මේ වැඩසටහන සඳහා අපිට ආරාධනා කළාට දේශනයක් කරලා භාවනා වැඩසටහනක් කරන්න. ඒ වගේ මේ සංකල්පයක සහාය සම්පන්න දුන්නේ ඇත්තටම අපිත් එක්ක බොහොම සමීපව කටයුතු කරන අපේ සාන්ත ජෝඩ්
කිරන් රත සමාකපේ MD PD සේනානායක මහත්මයා පොල්ල දිස්ත්‍රික් දිසා කොමසාරිස්තුමනි සාන්ත චෝරුම් රත සමාගමේ ප්‍රධාන ශාඛාවේ පරිපාලන නිලධාරී අචන්ත ජයවර්ධන මහත්මයා අපිට පුරුවත් නම් මේක කව දිස්ත්‍රික් වලට අරගෙන යන්න අපිට සම්පත් නැති වෙයි. හැබැයි අපිට උදව් කරන්න පුළුවන් අමාත්‍යාංශයට අපිට උදව් කරන්න පුළුවන් ලෝකේ ඇතිරෙලා ඉන්න බොහෝ අයට වෙත අරුව තමයි අපි අනාගත දරුවන්ට විචලනයේ හැදිලා මට මතකයි මම පහුගිය දවසක පොළොන්නරුව පැත්තේ වැඩම කළා. ඒ අවස්ථාවේදී දහම් පාසලේ ළමයි කලාන්තාල වැටෙනවා. ප්‍රශ්නේ වැඩි. ඒ නිසා අපිට පුළුවන් නම් මේක වැඩි දියුණු කළා අපි කියන ප්‍රොමෝට් කරන්න කියලා. ප්‍රොමෝට් කළා මේක අනිත් සමාගම මේ ප්‍රජාසත්කාරයන් වලට ඉදිරිපත් වෙනුන මේ සාන්ත ජෝන් සහ අග්නිටී වගේ මං හිතනවා මේ දයේ දරුවෝ ටික රැක ගන්න ඕනේ. මේ පුංචි මාර්කයකුළු තමයි අනාගතේ. අම්මලගේ සියල්ල ගේදම් කරන්නේ දරුවන්ටනේ. දරුවෝ තමයි අපේ ජීවිතේ. වෙන මොකුත් නේ. දරුවෝ නිරෝගීව ඉන්නවා නම් ඊට වඩා සැපයක් අපිට නෑ. ඉතින් ඒ වෙනුවෙන් අපි වික්ෂුන් අසල විදියටත් සමෝ ව්‍යාපාර විදියටත් අපි ඒකාබද්ධ වෙලා ඉස්සරහට යන සුදානම්. ඉතින් බොහොම ස්තුතියි අපේ මාධ්‍යවේදීතුමා බොහෝ රාජකාරී තියාගෙන මේ සඳහා වැඩියත් වුණා. අපේ කාර්ය මණ්ඩලයත් ඉතින් බොහොම ස්තුතියි. ඉතින් හැමෝටම තුනුරුවනේ අනන්ත ආශිර්වාද බලේ ලෝකේ යුද්ධගිනි දිවේවා ගතසිත නිවන්නට ආධ්‍යාත්මික සමාධියක් හදන්න දරුවන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අවසාන වශයෙන් කුංචි බතක් ක්‍රීමක් තියෙනවා. ඔයගලන් අතට කොල්ලයක් හම්බෙලා ඇති. අපේ ශාක්‍ය ජාත්‍යන්තර සංවිධානයේ ලීප්ලට් එකක් හම්බෙලා තියෙනවා. මේ අන්තිම මතක් කිරි. පුතේ මේකේ තියෙන ආරෝග්‍ය පරවාලාභා නිරෝගී බව තමයි උතුම්ම සබේ මේ කොලේ. හැමෝටම හම්බුණාද? හම්බෙච්ච අය තෝස්සල බලන්න. ඔක්කොටම හම්බෙලා. ආරෝග්‍ය පරමාලාභා නිරෝගී බව උතුම්ම ලාභයයි. ලාභයන් අතර උතුම්ම ලාභය මොකක්ද එහෙනම්? නිරෝගී බව. මොන බවද? නිරෝගී බව. නිරෝගී නෙවෙයි මොකද්ද? නිරෝගී බව. කොපමණ තනේ බලයේ රෝග ස්වභාව තිබුණද ගතසිත රෝගී වූ කල ඇඳකට වී දුක් වී කල් ගෙවනවා හැර කුමක් කරන්නද? අපි සාමාන්‍යයෙන් ඉන්නේ එහෙමයි. ඔබ එසේ විය යුතු නෑ. එහෙම වෙන්න ඕන නෑ. සදාකාලික නිරෝගී භාවයට පත්වන ඖෂධයක් ලෝකවලේ. සදාකාලිකවම ලෙඩක් දුකක් නැතුව ඉන්න පුළුවන් බෙහෙතක් තියෙනවා. කවදාවත් ලෙඩ වෙන්නේ නැහැ බෙහෙත ගත්තොත්. මොකද්ද බෙහෙත? කොයි බෙහෙත දන්න කට්ටියද උස්සන්න කොලා? මේක ලියලා තියෙනවා හැබැයි දැන් දන්නවා. ඉතින් මොකද්ද? ඒ ධර්මයේ නම් මහා ඖෂධය. ධර්මයේ කියන මහා ඖෂධය කවුද වාගත්තේ? බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවන්ගේ වචනින්ම කිව්වොත් ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත භික්කවේ. ධම්මෝසද සමන්නත්ති ඒතං පිබත භික්කවේ. ඒ කියන්නේ මහණෙනි ධර්මයේ හා සමාන ඖෂධයක් නෑ. එය පාඩේ කරවුගේ. ඉතින් පූර්ණ නිරෝගී භාවයේ පිණිසුන ආධ්‍යාත්මික සමාධිය වඩන අයුරු අපි ඔබට කියා දෙන්නේ. මානසික ආතතිය දුරලන මානසික සුව සහනය සලසන උතුම් සමාධි භාවනා වැඩසටහනට දරුවන් සමග ඔබත් එක්වන්න කියලා අපි මේ ලීෆ්ලට් එක තියලා තියෙන්නේ. ආදරණීය අම්පිතාත ආදරණීය පුවරුනි, අපි කොළඹ මාළඹී ප්‍රදේශයේ අරලිය උයන හරිය තලාහේල හන්දින් ටිකක් ඇතුළට වෙන්න අපේ භාවනා මධ්‍යස්ථානයේ අපි භාවනා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යෝජිතයි. ඉතින් ඒ සඳහා මේ දුරකථන වලට කතා කරලා ගොඩක් අය මානසික ආතතියෙන් ඉන්නේ තියෙන වැඩත් එක්ක ස්ට්‍රෙස් එකත් එක්ක එහෙම ඉන්නේ. එයාට අපිත් එක්ක සහාය සම්බන්ධ වෙලා දෛනික වැඩසටහන් වලට එකතු වෙලා මනස නිදහස් කරගන්න පුළුවන්. දැන් අපි භාවනා වැඩසටහන පටන් ගන්නවා. ඒකේ ආධ්‍යාත්මික රසය විඳලා ඒ රසය ඔබට ප්‍රණීතන ඔබටත් පුළුවන් මේ වැඩසටහන් එක්ක එකතු වෙන්න. ගොඩක් වෙලාවට වැඩ කළ ස්ට්‍රෙස් දරුවන්ට පාඩම් කළ ස්ට්‍රෙස් කොච්චර විභාග තියෙනවා. ශිෂ්‍යත්වයට පාඩම් කරනවා, සාමාන්‍ය පාඩම් කරනවා, පොත් කන්තරාව අරගෙන යන අපිට මතකයි අපේ අධ්‍යාපන ඇමතිතුමේ යෝජනා කරන මොඩියුල ක්‍රමයක් හදලා මේ දරුවන්ගේ පාසල් පොත්වල තියෙන බර අඩු කරමු කියලා ගොටක් බරයි පොත්පත් ටික. ඒ වගේ බොහෝ බීටනයකට මේ දරුවෝ පත් වෙලා තියෙන. යුනිෆෝම් එකක් අත්තත් මේ දවස්වල ටයි එකක් දාලා නේ බහුමේතක ටයි එක දාලා ෂර්ට් එක අතර ටයි එක දාලා සබත් දෙකක් දැම්මට පස්සේ මොකද වෙන්නේ? අම්මෝ දරුවන් එනේ දාඩිය තෙත්තේ අම්මලා මේ සමහර දරුවන්ගේ ඇඳුම් හොදන්නේ. කොච්චර දාඩියෙන් තෙත්තලා මේ වෙලාවෙත් මගෙත් ඇගේ දාඩිය බින්දු බලාගෙන යනවා. ඒ තරම් රස්නයක් අපිට තියෙනවා. ඉතින් ඒකත් එක හිතත් ඇවුලුනාම ඒක දෙගුණ ටීම් සම්බි ආරාධනා කරන අපේ භාවනා වැඩසටහන වලට එකතු වෙලා හිත නිවන්න මේ දුරකථන අංක දාලා තියෙන ඉදිරියේදී පවත්වන දිනයන් දුරකථන අංක වලින් දැනගන්න ඕන. ඒකත් මතක් කරමින් මම නිහඬ වෙනවා සිල් දිනාටම තුනුරුවනේ අනන්ත ආශිර්වාද ගුණ බලේ සියලු සිත් සතන් නිවේවා. අද ස්වාමීන් වහන්සේට නමස්කාර පූර්වක නෝරවච් ගෞරවණීය පුත දෙන්නවා. හොඳයි දරුවනේ. අත සිත එක තැනකට කියන්නේ සිත එක තැනකට ගන්න විදිය තමයි දැන් කියා දෙන්න හදන්නේ. ඒක පුතේ ඇත්තටම අපිට අපේ මානසික ඒකාග්‍රතාවයට ගොඩක්ම වැදගත්. ඒ නිසා අපේ දරුවෝ ටික කොහොමම
අන්‍යාගමික ඇත්තින් නොකමක් නෑ. සාමාන්‍යයෙන් සාදු කියන එකේ තේරුම හොඳයි කියන එක. පාලි වචනේ. හැමෝම සාදු කියන්න බලන්න. ටිකක් සද්ද මැද ඇහුන්නේ නෑ. අන්න හරි. හොඳයි. එහෙනම් පුතේ දැන් හැමෝම අපි භාවනා කරන්න පටන් ගන්න. පුංචි වෙලාවක්. එක ගයිද? එකඟ අත උස්සන්න බලන්න. හරි අත පල්ලට දාන්න. අත උස්සන්න ඕනේ මෙහෙම මේ. ටිකක් අත උස්සනකොට. හරි. සාන්ත ජෝන්ස් ගිලන් රට හමුදාවක් දැන් චූටි කාලේ දැන් ඔය හැදෙන්නේ. දැන් මේ විදිහට වාඩි වෙන්න පුළුවන් නම් හොඳයි. කකුලක් ඉස්සරහ නැත කකුල් දෙක මේ උඩට ගන්න පුළුවන් නම් නෑ මෙන්න මේ වගේ මේ දුව ඉන්න විදිහට පුළුවන් නම් කකුල් දෙක මුට්ට ගන්න පුළුවන් නම් වඩා හොඳයි. මන් දිහා බලන්න හොඳට හැමෝම. දැන් සද්ද කරන්න බෑ. දැන් අපි මොකද කරන්න හදන්නේ? භාවනා. හිත සංසුන් කරන්න හදන්නේ. හිත නිවන්න හදන්නේ. හිත නිව්වම හිත සංසුන් කරාම එකගව ඇතුණාම අපිට පාඩනොත් හොඳට මතක හිටියි. සෙමින් පියාගන්න ඕන. ඇස් දෙක මේ බලා ගන්න මං කරන එක ඇස් දෙක පියාගත්ත මෙහෙම දැම පියාගන්න එපා. පියාගෙන අත ඔහොම එහාට මෙහාට කරන්න බලන්න මේ ඇස් දෙක ඉස්සරහයි. ඇස් දෙක පියාගන්න බලන්න. ඡායාවක් එහාට මෙහාට යනවා වගේ පේනවද? පේනවද? හරි ඇස් දෙක පියාගෙන අන්නේ ඇස් දෙක ඉස්සරහා තමයි බලන්නේ. දැන් පියාගන්න දැස් පියාගත්තා. දැස් ඉදිරියට අත් දෙක තියාගන්න ඕනේ මෙහෙම ඉන්න මම ඒකත් කියන්න මේ. මෙහෙම ගන්න අත් දෙක කොහොම? මේ විදිහට මාපට ඇඟිලි දෙක ලං කරන්. ඊට පස්සේ මෙහෙම. මෙහෙම මේ. තේරෙනවද මේ? මෙන්න මෙහෙම. අර මේ විදිහට ගානට මෙහෙම පහලින් තියාගන්න ඕන පහසු විදිහට ඔහොම. මෙහෙම. වම් අත්ල උඩ දකුණු අත්ල පහසුවෙන් තියාගෙන සැහැල්ලුවෙන් තියාගෙන කොන්ද කෙලින් තියාගෙන ඇස් පියාගන්න. මං කියන එක ඇහෙනව නේද? පියාගෙන දැස් පියාගන්න හොඳට. හිමින් දැස් පියාගන්න. දැස් පියාගෙන හුස්ම දිහා අවධානය යොමු කරන්න බලන්න. අපිට හුස්ම ඉහළට එනවා දැනෙනවා, පහළට යනවා දැනෙනවා. හිතල හුස්ම ගන්නෙත් නෑ. හිතල හුස්ම පිට කරන්නෙත් නෑ. දෙමාපියොත් අපිත් එක්ක එකතු වෙන්න පුටුවේ ඉඳන්ම කමන්නේ. ඇස් දෙක පියාගෙන හිතල හුස්ම ගන්නෙත් නෑ. හිතල හුස්ම පිට කරන්නෙත් නෑ. නිදහසේ හුස්ම ඉහළ පහළ යන දෙස අවධානයෙන් බලාගෙන ඉන්න. ඔයගොල්ලොත් එක්ක මාත් භාවනා කරනවා ඈ. හොඳයි. දැන් ඇස් පියාගෙනම නිදහසේ හුස්ම දිහාම බලාගෙන ඉන්න. ඇඟට සැහැල්ලුවක් නැද්ද? හිතට සැහැල්ලුවක් නැද්ද? කොහොමද ඕනේ හිත? සැහැල්ලුවක් දැනනවද? හිතට සැහැල්ලුවක් දැනන්නේ අත උස්සන්න බලන්න. නිකන් කූල් ඩවුන් වෙලා වගේ අත පල්ලට දාන්න. ඒ කියන්නේ අපි පුංචි වෙලාවක් කරුවා. පොඩි වෙලාවක් කළා මොකක් කළාද? හිතේ සැහැල්ලුවක්. කතා කරන විදිය පොඩ්ඩක් අර හඬ ලස්සන වෙලා. දැන් මං පටන් ගන්නකොටම සාදු කියන්න කිව්වා. එතකොට අර ලස්සන ලයාන්විත සාදුකාරයක් ඇහුනේ. දැන් සාදු කිව්වා භාවනා කළ ඉවරලා හරිම ලස්සනයි. හරිම ලස්සනයි. ඒ කියන්නේ අපිට පේනවා කුංචි වෙලාවක් භාවනා කළත් මොකක් වෙනවද? මොකක් වෙනවද? හිත නිවෙනවා. ඔහොම ඉන්න එකද ලේසි පුටුවේ වාඩිලා ඉන්න එකද? පුටුවේ වාඩිලා ඉන්න එක. හරි. එහෙනම් මේ පේලිය නැගිටින්. පළවෙනි පේලියේ නැගිටලා ගිහලා වාඩිනාම දෙවෙනි පේලිය. කොහොමද මේ භාවනාවක් අපි පුතේ විනාඩි කිහිපයක් අපි කරේ. ඔයගොල්ලන්ට ඒක කොහොමද දැනුනේ? අදහස දෙන්න. භාවනාව කරලා හිත නිවා ගන්න විදිය ගැන අපේ හාමුදුරුවෝ අපේ ගොඩක් දේවල් කියලා දුන්නා. භාවනාවක් කරාම අපේ හිත නිවෙනවා කියලා මම ගන්න බයනේ. පොඩ්ඩක් අමාරුවට තිබුණා. ඊළඟට ලේසි වුණා. ඒක සාමාන්‍යයෙන් දාම්පාස් යන කාලේ අපි හුස්ම ගන්න විදිහට බලන්නේ කොන්ද නායකවට එනවා ඊට පස්සේ දිග හුස්මක් ගන්නවා ආයෙ එළියට දාන ඒ වගේනේ මමත් මං හිතන්නේ කාලයකට පස්සේ තමයි අත්දැකීම ලැබුණේ. ඒත් මේ භාවනා කරලත් නෑ මීට කලින් මම
දැන් මං ඉතින් උදේ කිව්වා හැමෝටම අපි මාළඹේ පුරවරේ ඉඳලා වතුර බෝතල් දසදහසක් අරගෙන අපි ආවා කොළඹට. ඉතින් කොළඹට ඇවිල්ලා ඉතින් මේ ඔබතුමත් ඇවිල්ලා දැන් මේ අමාරුවෙන් කොහොම හරි සම්බන්ධ වුණා. මොකද අද වැඩසටහන ගැන හිතෙන්නේ? බොහොම හොඳයි සංක මේක අපි මේක ඉස්සරහට අරන් යන්න ඕනේ. ඒ කියන්නේ දරුවන්ගේ අධ්‍යාපනයේ වගේම ගුණධර්ම ඒ වගේම ඒගොල්ලොන්ගේ ගත විතරක් නිමන් නැතුව සිතත් නිවන මේ වැඩසටහන ඇත්තටම හොඳ ආරම්භයක් අපි ගත්තේ. ඒක අපි දිගටම අනිත් දිස්ත්‍රික්ක වලට අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි ඉතින් දැන් තව කට්ටිය මේක බලාගෙන ඉන්නවනේ. දැන් ඒගොල්ලෝ ගෙදරට වෙලා ඉන්නවනම් ඒගොල්ලන්ටත් මේකට සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් තියෙනවද කොහමද? අග්නි වගවීම කියන්නේ අපි බොහොම පුංචියට පටන් ගත්ත දෙයක්. එතකොට මේකෙන් අපි අපේ ළමයින්ගේ ගුණධර්ම හදාගන්න ගමන් රටක අනාගතය කියන්නේ දරු පරපුර ඒක හදාගන්න අපි අග්නි වගවීමත් එක්ක එකතු වෙන්න කියලා ඔයගොල්ලෝ ඔක්කොටම ආරාධනා කරනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න විනීතභාවයෙන් සියලුම වැඩ කරන්න. මොකද මම මේ තනියෙන් පටන් ගත්ත වැඩකට අනිත් අය සහභාගී වෙනකොට අපිට ඊටත් වඩා ලේසි. 0.71 900යි 400 කියන දුරකථන අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන් අග්නි වගකීම. හරි එහෙනම් ඉතින් අපි ආරාධනා කරනවා ඔබටත් එන්න අග්නි වගවීම අපිත් එක්ක එකතු වෙන්න කියලා.